හෙලෝ කොහොමද ඔයගලන්ට? ටික දවසකින් තමයි ඔයගලන්ව අද හම්බ වෙන්න එන්නේ. ඉතින් මං ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට මේ Hustle with Heart. අද මං ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හිතාගෙන ඉන්නේ රසම රස ෆුඩ් රෙසිපි එකක්. ඒක දැල්ලු හින්දුමක්. හරිම ලේසියෙන් විනාඩි 15ක් වගේ ඇතුළත බඩු ටික ලෑස්ති කරගත්තොත් අපිට මේ රෙසිපි එක හදාගන්න පුළුවන්. ඉක්මනට ඔෆිස් යනකොට ලෑස්ති කරගන්නත් පුළුවන්. එතකොට කවුරු හරි හදිසි අමුත් එක්ක ආවොත් මේකත් ගෙදර දැල්ලු ටිකක් එහෙම තිබුණොත් මේක රසට හදලා පිළිගන්වන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් වෙලාව අඩුවෙන් තමයි මේකට යන්නේ. ඉතින් මං අරගෙන තියෙනවා පිරිසිදු කරගත්ත දැල්ලු ග්‍රෑම් 250ක් විතර. එතකොට රම්පේ කරපිංච ටිකක්, සුදු ලුණු ඉඟුරු ටිකක්, එතකොට කරදමු කරාබනටි කුරුඳු පොතු ටිකක්, සාමාන්‍යයෙන් අපි එදිනදා තෙම්පරාදුවකට භාවිතා කරන දේවල්ම තමයි ගත්තේ. විශේෂයෙන් කියලා දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ තෙල් ටිකක් දාලා මේ වගේ භාජනයේ ලිපේ තියාගෙන අපි මේක හදන විදිය කොහොමද කියලා බලමු. ඉතින් තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු ඉඟුරු රම්පේ කරපිංචා ඒ ටික ඔක්කොම දාලා මම මේ තෙම්පරාදු කරගන්නවා. ඒකටම ඊට පස්සේ මං දැල්ලු ටිකක් දාගෙන හොඳට කවලම් කරා. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු ටිකක්, ලුණු ගම්මිරිස් කුඩු ටිකක්, බෙදපු තුන පහ ටිකක් එකතු කරලා දැල්ලු එකට හොඳට කලවම් කරගත්තා. විශේෂයෙන්ම මම කියලා එකතු කරගත්තේ සෝස් ටිකක් තමයි. තක්කාලි සෝස් ටිකක් එකතු කරගත්තා. මොකද දැල්ලු එකත් උෂ්ණ හින්දාම අමු තක්කාලි එකතු කරේ නැහැ. ඉතින් තක්කාලි සෝස් ටිකක් එකතු කරගත්තා තක්කාලි වෙනුවට. ඉතින් වහලා මේ වගේ චුට්ටක් වෙලා තියාගෙන හොඳට මද ගින්දරේ තම්බ ගන්න තමයි තියෙන්නේ. අමුතුවෙන් ආයි වතුර දාන්නවත් ඒව මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. පේනව නේද? නිකම්ම ඒකේ වතුර එළියට ඇවිල්ලා හොඳ ඉස්ම ගතියක් මේ හින්දුමට හම්බ වෙනවා. ඉතින් මේකෙම තමයි තැම්බෙන්නේ. අමුතුවෙන් කිසි දෙයක් කරන්න නැහැ. හරිම ලේසි, ඒ වගේම හරිම රසයි. ඉතින් මේක මම නම් ගොඩක් වෙලාවට කහපතක් හදනකොට තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න කොහොමද රස එහෙම කියලා. ඉතින් අදට ගිහින් එන්නම්. ස්තුතියි මාව බලාගෙන හිටියට. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් කරගෙනත් යන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.